හරි අපි මෙන්න මේ අපේ Google Chrome කියන ඇප් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ ChatGPT කියලා. ඉතින් අපි මෙන්න මේ AI tool එකෙන් තමයි අපේ prompt එක හදාගන්න යන්නේ. ඔන්න යාළුවනේ අපේ ChatGPT එකේ ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා දිනවා. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ පොඩියෙන් පොඩි වැඩයි. ඔයාලගේ නිච්චයට දාලා ටයිපින් එක දාගන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. ඉතින් මෙතන ඉංග්‍රීසියෙන් දාන්න ඕනේ නැහැ. අපිට තේරෙන සිංහලෙන් දාගත්තාම හොඳටම ඇති. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න මෙතින් ටයිපින් එක දානකොට අනිවාර්යයෙන්ම රියල් ටික් කියන වචනය මෙන්න මේ ටයිපින් එකේ ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේකට අපි කියන්න ඕනේ අපේ මෙන්න මේ නිච් එකෙන් අපිට ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කියලා. මම ඉතින් අද මෙන්න මේ ප්‍රොම්ප්ට් එක හදාගන්න ටැටූ නිච් එකෙන්. ඉතින් මම මෙයාට කියනවා මගේ ටැටූ නිච් එකට දාලා මෙන්න මේ ප්‍රොම්ප්ට් එක හදලා දෙන්න කියලා. ඒ වගේම තමයි මම මේකට රියල් ටික් විදියට හදලා දෙන්නත් කියලා ටයිපින් එක දාගන්නවා. තව අපි මේ අපේ ප්‍රොම්ප්ට් එකට ඇතුළත් කරන ඕන දෙයක් තමයි මෙන්න අපේ වීඩියෝ එක හදන ඩියුරේෂන් එක. ඉතින් අපිට AI tools එකකින් තප්පර 10ක වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් නිසා අපි මෙන්න මේ ප්‍රොම්ප්ට් එක හදා ගන්න ඕනේ තප්පර 10ක ප්‍රොම්ප්ට් එකක්. ඉතින් අපි මෙන්න මේ AI tool එකට කියන්න ඕනේ තප්පර 10ක ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්නත් කියලා. ඔන්න යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වෙනවා. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වුණාට පස්සේ මෙන්න මේ අයිකන් එක දීලා අපේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න. ප්‍රොම්ප්ට් එක කොපි කරගත්තා පස්සේ අපි අපේ Google කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ Google Flow කියන එක සර්ච් කරගන්න. මෙන්න මේ Google Flow එකෙන් තමයි අපි අපේ මෙන්න මේ ප්‍රොම්ප්ට් එක වීඩියෝ එකක් බවට පරිවර්තනය කරගන්නේ. දැන් ඉතින් අපි මෙන්න මේ උඩින්ම පෙන්න සයිට් එකෙන් මෙන්න මේ Google Flow එකට ඇතුල් වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ Google Flow එකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. අපි ඉතින් යන්න ඕනේ මෙන්න මේ new project කියන එකට. මෙන්න මේ new project ගියාට පස්සේ අපිට setting වර්ග කිහිපයක් වෙනස් කරගන්න තියෙනවා. ඉතින් මෙතනින් මේ 16 9 කියන size එකට දාගන්න අමතක කරන්න එපා. මොකද අපි මෙන්න මේ වීඩියෝ එක හදන්නේ 16 9 size එකට. ඉතින් අපි කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ ChatGPT එකෙන් copy කරන් ආව prompt එක මෙන්න මෙතනින් paste කරගන්න. ඉතින් මෙන්න මෙතනින් මෙන්න මේ අපේ prompt එක paste කරගත්ත පස්සේ මෙන්න මේ icon එක දෙන්න ඕනේ. මෙන්න මේ අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න කලින් මෙන්න මෙයාලා මෙන්න මේ අපේ වීඩියෝ ජෙනරේට් කරගන්න අප්‍රූවල් එකක් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න ක්‍රෙඩිට් 15ක් කැපෙනවා. ඉතින් මෙන්න මේකට තමයි මෙයාලා මෙන්න අප්‍රූවල් එක ඉල්ලන්නේ. ඉතින් අපි මෙන්න මෙතනින් මෙන්න අපි වීඩියෝ ජෙනරේට් කරන්න අප්‍රූවල් එක දෙන්න ඕනේ. මෙන්න මේ අප්‍රූවල් එක දුන්න ගමන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න ගන්නවා. ඔයාලට පේනවා ඇති ඉතින් මගේ මෙන්න වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ මගේ වීඩියෝ එක ජෙනරේට් වුණ ගමන් බලමු අපි මගේ මෙන්න වීඩියෝ එක කොහොමද කියලා. ඔන්න යාළුවනේ මගේ මෙන්න වීඩියෝ ජෙනරේට් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මගේ මෙන්න වීඩියෝ කොහොමද කියලා. ඔන්න යාළුවනේ එහෙනම් අපි රියල් ටික් විදියට වීඩියෝ එක හදාගෙන තියෙන්නේ. දැන් ඉතින් අපිට තව පොඩිම දෙයක් කරන්න තියෙනවා. දැන් ඉතින් අපි කරන්න තියෙන්නේ මෙන්න මේ හදාගත්ත අපේ AI වීඩියෝ එකේ මෙන්න මේ වෝටර්මාක් එක රිමූව් කරගන්න. ඉතින් ඒකට ඔයාලා යන්න ඕනේ මෙන්න මේ Gemini AI වෝටර්මාක් රිමූව් IO කියන මෙන්න මේ සයිට් එකට මෙන්න මේ සයිට් එක කියලා මෙන්න මේ චෝස් වීඩියෝ එක තැනින් ඔයාලා වීඩියෝ එක සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ක්ලීන් අප් කියන එක දෙන්න. මෙන්න මේ ක්ලීන් අප් කියන එක දුන්න ගමන් අපේ මෙන්න මේ වෝටර්මාක් එක රිමූව් වෙන්න ගන්නවා. දැන් ඉතින් අපි කරන්න තියෙන්නේ මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක දීලා අපේ වෝටර්මාක් රිමූව් වෙච්ච වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් දැන් බලමු අපේ මෙන්න මේ වීඩියෝ එක කොහොමද කියලා. වෝටර්මාක් එක රිමූව් වෙලා තියෙනවද කියලා. මේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ තමයි අපේ වෝටර්මාක් එක තියෙන වීඩියෝ එක. ඊළඟට ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ වෝටර්මාක් එක රිමූව් කරගත්ත වීඩියෝ එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වෝටර්මාක් එක රිමූව් වෙලා තියෙනවා.